සිරිලකට නිදාස එක්කල අප මුතුන් මිත්තන් හෙළූලේ දාඩිය ඇත නොමැති සිරිලක එයින් ලද නිදාස භුක්ති විඳින්නෝ වෙමු අප සැම. මගේ මාතෘ භූමියට නිදාස ලැබිලා අදට වසර 78කි. එනම් 1947 පෙබරවාරි දිනය. ලංකාවට අරුණ උදා වුණේ නිදාසේ හිරු පායමින් සිංහ රජය අහසට ලෙලදෙමින්. එදා අප නිදහස් නිවහල් ජාතියක් බවට පත් වුණා. එවැනි අභිමානවත් නිදහස් උත්සවයේ අතීතයේ සනිටුහන් කිරීමට අප ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්ද ගුරු භගතුන්ගෙන්ද දෙමාපියන්ගෙන්ද මාගේ ආදරණීය සහෝදර සහෝදරයන්ගෙන්ද දෙන්න මට මතකට අවසර. ලක් මාතාව පින්බරය වාසනාවන්තය ස්වම්පෝෂිතය. මේ හේතු නිසා ලංකාවට පළමු පැමිණිය පෘතුගීසයින් ඔවුන් ජනතාව තලා පෙළා හිංසා කරමින් මගේ රට පාලනය කරා. ඔවුන් පළවා හැරීමට ලන්දේසීන් සහාය ලැබූ අතර ඔවුන් ජනතාව තලා පෙළා හිංසා කරමින් මගේ රට පාලනය කරා. ලන්දේසීන්ව පළවා හැරීමට ඉංග්‍රීසීන් සහාය ලැබූ අතර ඔවුන් ජනතාව තලා පෙළා මගේ රටේ පාලන බලය දසත විහිදුවමින් අප යටත් විජිතයක් කරගෙන වසර 133ක් මගේ රට පාලනය කරා. නමුත් මිනිසුන්ට දරා ගන්න බැරි තරම් බදු පමනමින් සිංහ ජාතිය මෝඩ ලෙසින් හම්බඩු ගසමින් ආගම දාම සංස්කෘතිය විනාශ කරමින් මගේ රට පූර්ණ ලෙස පාලනය කරා. රට ජනතාව දරා ගන්න බැරි තරම් බදු පමනමින් රටත් ජනතාව කඳුළු හෙළු කාලයක් බවට පත් වුණා. ලක්මෑණියන්ගේ කඳුළු පිස දැමීමට දීරුදාර විරුවන් ප්‍රභූවරුන් හිමිවරුන් පහළ වුණා. මේ අතරින් ලාබාලතම වීරයා වූයේ අයියන්ගේ පිය නොයන්න මැරෙන හැටි මම් පෙන්නන්නම් කියූ මද්දුම බණ්ඩාර. අප ඔබ ගෞරවයෙන් සිහිපත් කරමු. අසිපිත ගිනි අවියෙන් සටන් බදින්නන් සේව පන්හිඳ පෑන අතදගෙන ජාතියට ජීවය පියූ හිමි නමකි එස් මහින්ද හිමියා. මගේ අම්මා මාවැනි පුතුන් 6 දෙනෙකු බිහි කරා නම් පරගැති සුද්දාගෙන් මගේ රට බේරවා ගන්නවා දේශාභිමානයේ එක් කර වීර චරිතයෙහි වීර පුරන් අප්පු. එදා ඔවුන් ලබා දුන් නිදහස නිසා අපට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, නිදහස් ජීවත් වීම ලැබුණා. අපේ අනන්‍යතාවයට උදාර වේවරක් එක් කර ජාතික විරුවන් ලබා දුන්න නිදහස අපේ සමගිව භුක්ති විඳ අපේ අනාගත පරම්පරාවට දායාද කර යුතුයි. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ අපේ කම, අපේ බස, අපේ ආගම, අපේ සංස්කෘතිය කියාදේ මා ඉල්ලා සිටිමි. මගේ රටේ වීර පුතු බිහි වේවා. මගේ රටේ අපේ කම, අපේ බස බැබලේවා. මගේ රට ලොව උතුම්ම රටට පත් වේවා. මගේ රටට දළදා හිමි සරණ ලැබේවා. තෙරුවන් සරණයි.